friends, මම නෝවා. ඔයාලා කවදාවත් හිතුවද ඔයාලගේ අපහැදිලි ඩැමේජ් බොඳවුණු හෙඩ්ෂොට් ෆොටෝස් AI පාවිච්චි කරලා තත්පර ගානකින් පැහැදිලි ඩීටේල්ස් සපිරි ප්‍රොෆෙෂනල් 8K පෝර්ට්‍රේට් එකක් කරන්න පුළුවන් කියලා. හැබැයි ඒක කරගන්න ෆොටෝෂොප් ඔස්තාරලාගේ පස්සේ වැඳ දුවපු කාලේ දැන් ඉවරයි. අද මම ඔයාලට පෙන්නනවා කොහොමද AI පාවිච්චි කරලා පරණ බොද වෙච්ච හෙඩ්ෂොට් පින්තූරයක් ක්ලෝන් කරලා මැකිලා ගිය හැම විස්තරයක්ම ආපහු පැහැදිලිව ඩීටේල්ස් එක්ක high quality 8K වලින් ජෙනරේට් කරගන්න කියලා. පළමු පියවර තමයි ක්ලෝනින්. මෙතනදී අපි මුල් පින්තූරයේ තියෙන මුහුණේ හැඩය, ලක්ෂණ, ස්කින් එක ගැන විස්තර, අඳුර, ආලෝකය ඒ විදිහටම ප්‍රොම්ප්ට් එකකින් ඉල්ලනවා. එතකොට ලැබෙන ප්‍රතිඵලය නිකම්ම පින්තූරයක් නෙවෙයි මුල් පුද්ගලයාගේම නියම ක්ලෝන් එකක්. දෙවනි පියවර තමයි 8K detail enhancement. බොඳවුණු නිසා පින්තූරෙන් නැති වෙලා ගිය හැමේ සිදුරු, සියුම් කෙස් සහ ඇඳුම් වල නූල් පවා අපි මෙතනදී සින්තටිකලි ආපහු එකතු කරනවා. ඇත්තටම මේ සිද්ධ වෙන ක්‍රියාවලිය අපිවත් ෆුල් හොල්මන් කරන එක. හරි. දැන් අපි වැඩේ පටන් ගමු. පළවෙනි පියවර Google Gemini එකට ගිහිල්ලා ඉස්සෙල්ලම දකුණු පැත්තේ තියෙන thinking mode එක තෝරගන්න. ඊළඟට වම් පැත්තෙන් nano banana තෝරගෙන අපිට ඕන ෆොටෝ එක nano එකට අප්ලෝඩ් කරන්න. හරි. මේ තියෙන්නේ සනුෂ්ක පොඩි කාලේ ගත්ත ෆොටෝ එකක්. දැන් සනුෂ්ක ලොකුයි පොඩි කාලේ ෆොටෝ එක බොඳ වෙලා ගිහිල්ලා. හරි. ෆොටෝ එක අප්ලෝඩ් වුණා. දැන් තමයි දෙවෙනි පියවර. ඒ තමයි වැඩේට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක අවශ්‍ය විදිහට හදාගෙන මෙතන ගහන එක. මෙන්න මම හදපු ප්‍රොම්ප්ට් එක. මෙතන මේ ෆයිල් නේම් කියන තැනට සනුෂ්කගේ ෆොටෝ එකේ ෆයිල් නේම් එක දාන්න ඕන. ඒකත් හරි. අපි දැන් මේක try කරලා බලමු. Guys, මෙන්න අපිට ඕන කරපු details වලින් පිරිච්ච high quality 8K ෆොටෝ එක. Wow! Isn't it great, guys? දැන් ඒ වැඩේ ඉවරයි. නමුත් මට විශේෂ දෙයක් තියෙනවා කියන්න. අපි ප්‍රොම්ප්ට් එකෙන් හැම ගැන විශේෂයෙන් කතා කළා. ඒ හැම පිළිබඳ කොටස අපි අප්ලෝඩ් කරන ෆොටෝ එකට අනුව වෙනස් කරලා හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් නැනෝ බනානා එක්ක සාමාන්‍ය විදිහට කතා කරලා මේකේ අවශ්‍ය පොඩි තැන් එඩිට් කරගන්න. උදාහරණයක් හැටියට ෆොටෝ එක ජෙනරේට් වුණාට පස්සේ මට හිතුනොත් මගේ කොටන් ටයි එක හරි නැහැ කියලා මට පුළුවන් නැනෝ එකේ ටයිප් කරලා කියන්න මගේ ටයි එක සිල්ක් රෙඩ්ෙන් කරලා දෙන්න කියලා. එතකොට නැනෝ බනානා එක තේරුම් අරන් ඒ සැනෙන්ම ෆොටෝ එක අප්ඩේට් කරන්න. ඔයාට තවත් සියුම් වෙනස්කම් කරන්න ඕනේ නම් අපි මේ ප්‍රොම්ප්ට් එක සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දානවා. ඔයාලට ඕන විදිහකට වෙනස් කරලා පාවිච්චි කරන්න. Okay guys, බොඳවුණු පින්තූරකින් පටන් අරන් 8K පෝර්ට්‍රේට් එකක් දක්වා ආපු ගමන තමයි මේ. මේ වගේ තවත් තාක්ෂණික රහස් දැනගන්න කැමති නම් මේ දැම්ම අපේ channel එක subscribe කරලා like කරන්න. ඊළඟට ඔයාලට මොන වගේ පින්තූරයක්ද හදන්න ඕනේ? අමතක නොකර පහලින් comment කරන්න.